සිංහ ඊසී රිපෙයා. ඊසී රිපෙයා තුළින් අපි ඔබට කියා දෙන දේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් කිරීම වඩා වැදගත්. ඒ නිසා මේ වීඩියෝ තුළ ඔබ වඩාත් ආරක්ෂාකාරී විය යුතු තැන්වලදී මේ දැක්වෙන අයිකොන් වලින් එකක් හෝ කිහිපයක් මගින් ඔබව දැනුවත් කරනු ඇති. සිංහ ඊසී රිපෙයා මේ වීඩියෝවෙන් අපි බලමු ශීතකරණයක අයිස් මිදුනහම විශේෂයෙන් අධිශීතකරණයේ අයිස් මිදුනහම ඒවා ඉවත් කරගන්නේ කොහොමද කියලා. මේක හරි වැදගත් කාර්යයක්. මොකද අයිස් හරහා තාපය ගමන් කිරීමේ වේගය අඩුයි. ඒ නිසා ශීතකරණයේ සිසිලස එකලෙස පවත්වා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා සතියකට වරක්වත් මේ අයිස් දිය කර හරින්න ඕනේ. ඒක ඔබේ විදුලි බිල අඩු කරගන්න හොඳ මගක්. ඒත් එක්කම හොඳින් මතක තියාගන්න මේ මිදුන අයිස් ඉවත් කරන්න පිහිටල වගේ තියුණු ආයුධ භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ. ඒ ශීතකරණයට හානිදායක වගේම ඔබේ ශීතකරණයේ වගකීම කෙරෙහි බලපාන්න පුළුවන්. මේ සිංහ Geo 200D ඩබල් ඩෝර් ශීතකරණයක් ඔබට පේනවනේ මේ ෆ්‍රීසර් කොටසේ අයිස් මිදී තියෙන ආකාරය. දැන් මේ අයිස් දිය කරගන්නයි අපේ සූදානම. මේක චිල් ට්‍රේ එකට යටින් පැත්තෙන් දකුණු පැත්තේ තියෙන ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක. මේ මැද තියෙන මේ රතු බටන් එක ඔබට පේනවනේ. ඒ බටන් එක ඔබලා අයිස් ටික දිය වෙන තුරු විනාඩි කිහිපයක් තියෙන හරින්න. ඊට පස්සේ විදුලිය විසන්ධි කරලා ට්‍රේ එක ඉවතට අරන් වතුර ඉවත් කරන්න. ට්‍රේ එක හොඳින් පිහදාලා නැවත තිබුණු විදිහට සකස් කරලා විදුලිය ලබා දෙන්න.